ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් channel එක subscribe කරලම වීඩියෝ එකට එකතු වෙන්න. ඔයාගේ ex-ට ඔයා තාමත් ආදරේද? එයාට හිතේ එයා තාමත් කතා කරයි කියලා පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවද? එයා එක්ක කතා කරන්න ආසයිද? එහෙනම් අද මම ඔයාලට කියලා දෙන්න infinity symbol method එක භාවිතා කරලා ex ගේ call එකක් හරි message එකක් හරි ගන්න විදිහ. මේක හරිම සාර්ථකයි. මොකද මගේ ජීවිතේත් යම් අවස්ථාවලදී මම මේක අත්හදා බලලා තියෙනවා. මොකක්ද මේ infinity symbol method එක කියන්නේ? ඇත්තටම මේක සංකේතයක් භාවිතා කරලා ඔයාට කැමති දේ ආකර්ෂණය කරගන්න පුළුවන් method එකක්. මේක ගොඩක් වෙලාවට සාර්ථක වෙන්නේ පුද්ගලයෙකු ආකර්ෂණය කිරීමට යොදා ගන්න විතරයි. මේ ක්‍රමය මගින් ඔබ හා ඇය හෝ ඔහු අතර කනෙක්ෂන් එකක් හදනවා. ඒ හරහා සිග්නල් එකක් යනවා ඔහුට හෝ ඇයට. ඔබ යාලි මතක් වෙන්න පටන් ගන්නවා. මේ මෙතඩ් එක ඔයා එක දිගට කරනකොට ඔහුගේ හෝ ඇයගේ හිතේ ඔබ ගැන මතකයන් නැවත නැවත ගොඩ නගනවා. ඔබට කතා කරන්න ටෙක්ස්ට් එකක් දාන්න හිතෙනවා. හැබැයි ඔයා මේක කරන්න ඕනි no contact ඉන්නවනම්. මොකද ඔයා අඬා එක්ස් ගේ පාසෙන් තාම යන කෙනෙක් නම් මේ සිග්නල් එයාට යන්නේ නැහැ. මොකද එයාට ඔයාව ගොඩක් වෙලාවට දැනටමත් එපා වෙලා ඉන්න නිසා. ඉතින් ගොඩ කාලයක් ඔයා එක්ක කතා නොකරන එක්ස්ට මේක භාවිතා කරන්න. හරි. එහෙනම් ඔයාට ඕනි මොනවද කියලා මම කියන්නම්. කිසිම දෙයක් නෙමෙයි. ඔයාට ඕනි සුදු පැහැති කොලයක් සහ පෑනක්. ඔයා මේ සුදු පැහැති කොලේ මේ infinity symbol එක අඳින්නවට මේ පේනවද ඩිස්ප්ලේ එකේ අට ලකුණ වගේ තියෙන්නේ අන්න ඒ සංකේතය තමයි. කොලේ හොඳට පැහැදිලිව පේන ටිකක් ලොකුවට ඇඳ ගන්න. එතකොට infinity symbol එක දැන් ඇඳලා පස්සේ මේක දැන් කොටස් දෙකක් තියෙනවනේ වෙන් වෙලා. එක කොටසක ඔයාගේ නම ලියන්න. අනිත් කොටසේ ඔයාගේ ex ගේ නම ලියන්න. දැන් කඩදාසිය දෙස හොඳින් කිහිප වතාවක් බලලා දෙනෙත් පියාගන්න. දැන් ඔයා මවා ගන්න ඕනේ ඔයාගේ හිසට උඩින් මේ infinity symbol එක light එකක් වගේ දිස් වෙන ආකාරය. ඔයා හරිම සතුටින් hinaමුසු මුහුණෙන් තමයි මේ දේවල් මෙනෙහි කරන්න ඕනේ. දැන් හිසට උඩින් තියෙන infinity light එකේ තියෙන ආලෝකය ඔයාගේ හිස තුලින් විශාල ආලෝක කදම්බයක් පිටතට විහිදෙන අයුරු visualize කරන්න. දැන් ඒ පිටතට විහිදලා යන සුදු ආලෝකය නැවත ඔබේ ශරීරය වෙත ගමන් කර ඔබේ ශරීර අභ්‍යන්තරයට ගබඩා වේ. ශරීරය වටා දැන් වලල්ලක් මෙන් ආලෝක ධාරාව කවාකාරව කැරකෙන අයුරු මනසින් දකින්න. දැන් ඔබ ගොඩක් ශක්තිමත්. ඔබට දැන් විශාල ආකර්ෂණ බලයක් ඇත. දැන් ඔයාට ඔයාගේ එක්ස්ව ආකර්ෂණය කර ගැනීමට පුළුවන්. දැන් ඔබට හිසට උඩින් ඇති infinity light එක මෙනෙහි කරමින් ඔයාගේ එක්ස් ගේ රූපය සිතින් මවා ගන්න. ඔහු දුර සිට ඔබ වෙත පැමිණෙන හැටි මනසින් මවා ගන්න. දැන් ඔබ හා ඔහු හෝ ඇය අතර ආලෝක ධාරාවකින් එකිනෙකට සම්බන්ධ වූ කනෙක්ෂන් එකක් තියෙනවා. ඔබ දෙදෙනා දැන් එකිනෙකට සම්බන්ධ වී ඇත. දැන් මෙහෙම හිතන්න. එක්ස් ගේ හිතේ තවමත් මම ඉන්නවා. එයා මට ගොඩාක් ආදරේ. එයා මට විතරයි ආදරේ. එයාට මමත් තාමත් ගොඩක් ආදරේ කරනවා. එයාගේ හදවතේ ගැඹුරුම තැන ඉන්නේ මම විතරයි. එයා ඔයාට කෝල් කරන හැටි මනසින් මවා ගන්න. ඔයාගේ ෆෝන් එකේ එක්ස් ගේ කෝල් එක ඩිස්ප්ලේ වෙන අයුරු චිත්‍ර රූප මවන්න. ඔය දෙදෙනා සතුටින් ඉන්න හැටි මනසින් දකින්න. දැන් ඔබ දෙදෙනා අතර හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. එය පෙර තිබූ සම්බන්ධතාවට වඩා ගොඩක් ශක්තිමත්. ඔයාගේ එක්ස් නැවත ඔයා ගැන හිතන්න පටන් ගන්නවා. ඔයා වටා ඇති ආලෝක ධාරාව
විදුලි රැහැනක් මෙන් ඔහු සමග කනෙක්ෂන් එකක් තබා ගන්න අයුරු දකින්න. දැන් ඔහු හෝ ඇයව ඔබට දැනෙනවා. ඔබ දෙදෙනා හරිම සතුටින් ඉන්නවා. ඔයා මෙහෙම හිතන්නේ. මං ඔයාට ගොඩක් ආදරේ. ඔයාගේ සතුට තමයි මගේ සතුට. මං දන්නවා ඔයා මට තාමත් ආදරේ. ඔයා මන් ළඟට නැවත ආදරේ අරන් ඇවිල්ලා. මගේ ජීවිතේ ඔයා විතරයි. ඔයාට මං හරිම ආදරේ. හරිම ලැංගතුයි. ඔයාට මාව දැනෙනව නේද? මං දන්නවා ඔයාට මාව දැනෙනවා. ඔයාට මන් නැතුව ඉන්න බෑ. ඔයා මන් ළඟට දැන් ඇවිල්ලා ඉවරයි. ඔයා මගේ විතරයි. ඉතින් ඔයා මට ලැබුණට මං විශ්වයට ස්තුතිවන්ත වෙනවා. මෙහෙම ඔයා මෙනෙහි කරන ගමන් රාත්‍රී නිින්දට පෙර මේක කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට X ගෙන් කෝල් එකක් ටෙක්ස්ට් එකක් අනිවාර්යයෙන්ම එනවා. මොකද මෙහෙම එක දිගට කරනකොට එයාට ඔයාව මතක් වෙනවා.